ලංකාවේ වගේම මුළු මහත් ලෝකයේම බොහෝ දෙනා අතර බහුලව කතා කරන මාතෘකාවක් තමයි ටැටූස් කලාව කියන්නේ. මේ ටැටූස් කලාවට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නවා ටැටූ කලාව තුළින් ගොඩනැගුණු චරිතයක් එක්ක කතා කරන්න පැතුම් කට්ටන් ආයතනය වෙත. ආයිබෝන් මුලින්ම කැමති දැනගන්න වාගේ නම මොකද්ද? මම පැතුම් නදීශ චතුරංග. පැතුම් නදීශ. අද දවසේ අපි කැමති ඔයාගේ විස්තර ටිකක් දැනගන්න. මගේ ගම නාවල ඉස්කෝලේ ගියේ රාජගිරි ජනාධිපති විද්‍යාලය වයස 36යි. පැතුම් එතකොට ඔයා මේ විදියට ටැටූ කලාවත් එක්ක ටැටූ කලාව ආරම්භ කරන්න අඩිතාලම ලැබෙන්නේ මොන විදියටද? ඉතාලම කියන්නේ ඉස්කෝලේ යන දවස්වල තමයි. ඉස්කෝලේ යන දවස්වල ඉන්දි කටු මොකට එකක් එක්කව කරලා ඉස්කෝලේ බෑග් ස්කූල් බෑග් වලින් මිස්ලා නැති වෙලාවට බංකරේ වගේ හදලා ඒක අස්සේ ගහනවා ෆෝන් චාර්ජර් ගහලා මොකද කරලා හොරෙන් ගාලා එහෙම තමයි. ඉතින් ආසාව ඇවිල්ලා ඕ ලෙවල් ලියනවත් එක්ක මැෂිමක් අපේ අයියට කියලා මම ඕඩර් කරා. ඕඩර් කළා ඒක කොහොම හරි මැෂින් එක ගෙනල්ලා ඒකෙන් තමයි මුලින්ම අයියා එකක් ගහලා ඊට පස්සේ මගේ එකක් ගහලා කොහොම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් ඒ ගහපු ගහිල්ල තමයි තාම ගහන්නේ. ඉස්කෝලේ බෑග් එක ඇතුලේ තියාගෙන ඉදි කටුවෙන් ටැටූ ආරම්භ කරපු පැතුම්ට මතකද මුලින්ම කරපු ටැටූ කලාවේ මුලින්ම කරපු ටැටූ එක සහ ටැටූ එක කොහොමද වා කරේ කියන එක අපි කැමතියි දැනගන්න. ඒක කියන්නේ අර ඉස්සරින් මොනවද කියලා දන්නේ නැහැ. ගහන්න කටු මොනවද කියලා ඉන්දි කටු වලින් මුලින්ම ඉන්දි කටු දෙක තුනකින් තමයි පෑන් බටේට දාලා හදලා මේ ඇඟිලි අස්සේ අකුරු ගහනවා. යාළුවන්ගේ රුපියල් 100යි අකුරකට. ඒ අකුරු ගහලා ඉතින් මා යාළුවෙක් එක්කලා මට යාළුවෙක් හදලා දුන්නා මැෂින් එකක්. මෝටරේ දාලා ඒකට මේකක් දාලා ඒ කියන්නේ කොහොම හරි බොත්තම් දාලා එයා හදලා දුන්නා ෆෝන් චාර්ජරේ. ඒකෙන් කොහොම හරි ගැහුවා යාළුවන්ගේ තමයි මුලින්ම ගැහුවේ. මුලින්ම ගහපෙක් කියන්නේ අකුරු තමයි මගේ අතේම තමයි මේ අකුරක් ගහගත්තේ මුලින්ම. ඊට පස්සේ කොහොම ගහගෙන ඉඳලා තමයි අර ඕල් වලින් පස්සේ අයියට කියලා මැෂින් එක ගෙනාවා පළවෙනි එක ගාවේ අයියගේ තමයි. යාළුවා හදලා දුන්න මැෂින් එක නැත්නම් තමන් විසින් ඉදි කටුවෙන් ටැටූ නිර්මාණය කරනකොට මේ තමන්ගේම කරලා ව්‍යාපාරයක් ගොඩනගෙන්නට කලින් මේ ටැටූ කලාවට ටැටූ තමන්ගේම ව්‍යාපාරයට එන්නට කලින් පැතුම් කොහොමද මේ ශේෂ්ත්‍රයට ගොඩනැගෙන්න කටයුතු කරේ? ඊට පස්සේ යාළුවන්ගේ සැලුන් වල වැඩ කරා, ගෙදර වැඩ කරා, යාළුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා වැඩ කරා. යාළුවන්ගේ නෑ නිකන් ගැහුවේ ටැටූ ආයේ. ඇඟවල් බැහැන්න ගහලා පොද ඒකට කොහොම හරි ශ්‍රී ලංකා ටැටූ ඇසෝසියේෂන් එකට බැඳුනා. ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉතින් ඊට පස්සේ මගේම කියලා දාගත්තා කොහොම හරි. ඔබ දාපු අඩිතාලම ඒ වගේම ඔබ මේ ව්‍යාපාරෙ මෙතෙන්ට එනකන් ගත්තු ක්‍රියාමාර්ග මොනවද මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. ඔය මුලින්ම ගෙදර තමයි කර හිටියේ. නැත්නම් යාළුවන්ගේ සැලුන් වල කර හිටියා. අවවල ඊට පස්සේ ඉතින් ෂොප් එකක් දාන්න ආසාවක් තිබ්බා. තිබ්බට පොඩ්ඩක් සල්ලි ප්‍රශ්නයක් තිබ්බා. කියලා ඊට පස්සේ අර උදව් කරපු කට්ටියක් ඉන්නා. ඒගොල්ලෝ උදව් කරලා ඒගොල්ලෝ මම පොඩි ෂොප් එකක් දැම්මා. දාලා ඉවරලා එතන අවුරුදු 2ක් විතර වැඩ කළා. ඊට පස්සේ ඉතින් කොහොම හරි ගේමක් ගහලා ලොකු එකක් දැම්මා. පාසල් කාලේ බෑග් ඇතුලේ තියාගෙන හොරෙන් ඉදි කටුවෙන් ටැටූ ගහපු පැතුම් යාළුවා හදලා දුන්න මැෂින් එකකින් ටැටූ ගහපු පැතුම් අද ඉන්න තැන සහ ඉදිරියේදී ඔබ බලාපොරොත්තු වෙන දේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. අද ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. උදව් කරපු කට්ටියක් ඉන්නවා. පමුලින්ම ඒවා කරන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හර්ෂිමිස් මට උදව් කරා. එයායි තරුණ සේවා සභාවේ රසායනික සර්. ඒ දෙන්නට අමතරව ඉතින් ගෙදර කට්ටියයි යාළුවෝයි ඉන්න ගොඩක් කට්ටිය ඉන්න නම් වශයෙන් කියන්න බැහැ දිග වැඩි. දිනායක බලාපොරොත්තු කියන්නේ තව ෂොප් දෙක තුනක් දාලා ගෝලියෝ ටිකක් අරගෙන නම බ්‍රෑන්ඩ් එකක් ගන්න තමයි ඉතින්. ඒක තමයි ඉතින්. වර්තමානයේ වෙනකොට කලාව කියන්නේ ටැටූ විතරක් නෙවෙයි.
තවත් බොහෝ දේ බොහෝ පිරිස් සිදු කරන අපි දැකලා තියෙනවා. ඉතින් අපි කැමතියි දැනගන්න මේ පැතුම්ගේ ආයතනය තුල ටැටූ විතරද කරන්නේ? ටැටු ස්ටුඩියෝ එක ඇතුලේ වෙන්නේ ටැටු විතරයි. ටැටු ඊට අමතරව පියසිං එනවා. ඒ දෙක විතරයි ටැටු ස්ටුඩියෝ ඇතුලේ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා සැලුන් පැත්ත. ඒ පැත්තේ වෙනවා ඩෙඩ්ලොක් කරනවා, හෙයාර් බ්ලීඩින් කරනවා, කලර් ස්ට්‍රේට් හෙයාර් පැත්තෙන් කරන හැමදේම කරනවා ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ස්. මගේ ඉන්න වැඩ කරන මල්ලියා දෙන්නෙකුත් ඉන්නවා. පැතුම් අපිට පේනවා ඔයාගේ ඇඟේ ටැටූ බොහොමයක් තියෙනවා. ඔයා විසින්ම සිද්ධ කරපු ටැටූස් මෙතන තියෙනවද? මං විසින් කරගත්ත ඒවත් තියෙනවා. මං අර පුරුදු වෙන කාලේ කකුල් වල එහෙම කරා. අනිත් ඒවා ඉතින් යාළුවෝ කරා, පුරුදු වෙන යාළුවන්ට දුන්නා. ඒ වගේ ඉතින් කරලා තියෙනවා ටැටූ ටිකක් නෙමෙයි ගොඩක්. ඇඟේ ඉඩ තියෙන චුට්ටයි. තියෙනවා ඉතින් පෝට්‍රේට් ටැටූ තියෙනවා, ජියෝමැට්‍රික් හැමදේම තියෙනවා. ඉතින් තව චූටි ඉඩයි තියෙන්නේ. වෙනත් ආයතන වලට යනවා වගේ නෙමෙයි. ඔබගේ ආයතනයේ පරිසරයට අපිට එනකොට වෙනස් වූ වයිබ් එකක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ දේවල් නිර්මාණය කරේ ඔබ විසින්මද? අපි කැමතියි දැනගන්න. මේ දේවල් ගොඩාක්ම මායි තාත්තයි තමයි කරේ. ඔය සල්ම් චෙයා මේ බෙඩ් අනම්මනම් ලයිට් ඒවා තමයි සල්ලි දීලා ගත්තේ. අනිත් ඒවා ඔක්කොම ඉතින් මායි තාත්තයි තමයි කරේ. යාළුවෝ උදව් කරපු ඒවා තියෙනවා. යකඩ වලින් හදපු ඒවා යාළුවෙක් කියලා එයා හදලා දුන්නේ ඒවා තියෙනවා. ඉතින් ගොඩක්ම දේවල් ඉතින් මායි තාත්තයි කරපු දේවල් තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ පැතුම් කට් ඇන්ඩ් ඉන්ක් ආයතනයට ඇවිල්ලා ඔබත් එක්ක බොහෝ දේ අපි කතා කරා. අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලොත් මගේ ෂොප් එකට ඇවිල්ලා වගේ දෙයක් කරනවා. ඕගොල්ලන්ටත් ස්තුතියි.